කුඩාන්ත්‍රය ආහාර මාර්ගයේ දීර්ඝතම අවයවය. එය කොටස් තුනකට බෙදන්න පුළුවන් ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය හා ශේෂාන්ත්‍රකය. ග්‍රහණීය අග්න්‍යාශයක හිස වටා ඇති සී හැඩැති වක්‍රයක් ලෙස සැකසුන කුඩා අන්ත්‍රයේ පූර්ව කොටසයි. ශුන්‍යාන්ත්‍රය කුඩා අන්ත්‍රයේ මැද කොටසයි. ශේෂාන්ත්‍රකය කුඩා අන්ත්‍රයේ ඇති අවසාන කොටසයි. කුඩා අන්ත්‍රයේ ඇති ස්ථිර වෘත්තාකාර නැමුම් හා අංගුලිකා නිසා එහි පුෂ්ටික ක්ෂේත්‍රඵලය අතිශයින් වැඩි වී ඇත. අංගුලිකා කුඩා අන්ත්‍රයේ බිත්තියේ ඇති කුඩා ඇඟිලි ආකාර නෙරුම් වේ. ග්‍රහණිය තුලදී ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වේ. පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශුන්‍යාන්ත්‍රය හා ශේෂාන්ත්‍රය තුලයි.